විදියට රසට පාටට සීනි සම්බලයක් හදන්නේ කොහොමද කියලා බලමුද? එහෙනම් ඉතින් එන්න මගෙත් එක්ක අපි හදලා බලමු. මේකට මුලින්ම ඕන වෙනවා ලුණු. මම මෙතන සාමාන්‍ය ප්‍රමාණයේ ලුණු ගෙඩි 6ක් විතර අරගෙන තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් ප්‍රමාණයන් වැඩි කරගන්න. ඊට පස්සේ අපිට ඕනේ කරදබුංගු, කරාඹු නැටි, ඒ වගේම කුරුඳු. ඔයාලට පුළුවන් නම් කුරුඳු කුඩු එක හරි ගන්න පුළුවන් මේකට. ඊට පස්සේ අපිට ගම්මිරිස් ඕන වෙනවා. ඔයාලට ඕගොල්ලෝගේ සැරානුව එකතු කරගන්න පුළුවන්. මම මෙතන මේස හැඳි දෙකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට කැලමිරිස් ඕනේ. මම මෙතන කැලමිරිස් ග්‍රෑම් 20ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට රම්ප කරපිංචා ඕන වෙනවා. ඊට පස්සේ රසායනුව ලුණු. මම මෙතන ලුණු මේස හැඳි දෙකක් වගේ අරගෙන තියෙනවා. ඊට පස්සේ උම්මල කඩ ඕන වෙනවා. මම මෙතන උම්මල කඩ ග්‍රෑම් 20ක් අරගෙන තිනවා. ඔයගොල්ලන්ට වැඩියෙන් දාගන්න පුළුවන්. ඒ වගේම තව අපිට සියඹල ඕන වෙනවා. මම මෙතන සියඹලට 7-8ක වගේ 7-8ක් වගේ අරගෙන තියෙනවා. වතුර චුට්ටක් විතර දාලා ඒකේ යුෂ වගේ මිරිකලා අරගෙන ඇට ටික අයින් කරලා තියෙනවා. ඊපස්සේ ඉතින් අපිට සීනිත් ඕන වෙනවා. මේ සීනි ඔයගොල්ලන්ගේ රස අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. ඊපස්සේ අපි ඇතිලියක් ලිපේ තියලා අපි ඒකට දාගමු අපේ කෑලි මිරිස් එක මේ විදියට. පොල් තෙල් කිසිම දෙයක් දාන්න නැතුව අපි මේ කෑලි මිරිස් එක දැන් සාමාන්‍යයෙන් චුට්ටක් අර රන්වන් පාට වගේ එනකන් කෑලි මිරිස් එක බැද ගන්න ඕනේ. කර කරගන්න නැතුව මේ විදියට හොඳට කූරු ගගා වගේ අපි හොඳට බැදගමු. මෙන්න මේ වගේ ප්‍රමාණයට බැදුනහම අපි අයින් කරගමු. ඊට පස්සේ අපි අපේ ලුණු එකට මේ සියඹල ඉස්ම ටික දාගන්න ඕනේ. මේ විදිහට දාගෙන හොඳට අතින් මේක කලවම් කරගන්න ඕනේ. මේ විදිහට කලවම් කරගෙන අපි දැන් පැත්තකින් මේක තියාගමු. ඊට පස්සේ අපි ඇතිරියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් දාගමු මේ විදිහට. රත් වේග නෙද්දී කුරුඳු වෙනසල් කරාඹු නැටි ටික අපි එකතු කරගමු. ඒකත් බැදීගෙන එද්දී අපි කරපිංචායි රම්ප ටික එකතු කරගමු. එකතු කරලා හොඳට කලවම් කරගමු. අපි උම්මල කර ටිකත් එකතු කරගමු. ඊට පස්සේ ඒකත් හොඳට අපි කලවම් කරගමු මේ විදියට. ඒ ටිකත් මේ විදියට බැදීගෙන එද්දී මම අපේ ලුණු ටික මේ විදියට එකතු කරගන්නවා. ඔක්කොම ටික එකතු කරගන්න ඕනේ. එකතු කරලා හොඳට කලවම් කරගමු. ඊට පස්සේ මම ගම්මිරිස් කුඩු ටිකත් එකතු කරගන්නවා. මේක ඔයගොල්ලෝගේ සැරානුව එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ රසානුව මම ලුණුත් එකතු කරනවා. ඊට පස්සේ මම අර සාමාන්‍යයෙන් බැදගත්ත කෑලි මිරිස් ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. ඔක්කොම එකතු කරලා අපි දැන් හොඳට කලවම් කරගමු. මේ වෙලාවේදී ගින්දර අඩු කරගන්න ඕනේ. අපි ගින්දර අඩු කරගෙන තමයි මේක කලවම් කරගන්න ඕනේ. මේ විදිහට. දැන් මම සීනි ටිකත් එකතු කරගන්නවා. සීනි ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගමු අපි. අපි දැන් මේක පියනකින් වහලා හොඳට තඹගමු. ඔන්න ඉතින් මේ තියෙන්නේ විනාඩි 5ක් විතර මම අඩු ගින්දරේ ලිපේ තියලා හදාගත්ත මගේ සීනි සම්බෝල එක. මේ විදිහට සීනි සම්බෝලයක් හදපුවාම මාරම රසයි. බත් පාන් රොටි අපිට ඕනම දෙයක් කන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මතක තියාගන්න සීනි සම්බෝලයක් හදද්දී අනිවාර්යයෙන්ම කෑලි මිරිස් ටික චුට්ටක් බැදලා දාගන්න. එතකොට මේක මාරම රසයි. ඉතින් මම සීනි සම්බෝලේ හදන්නේ මේ විදිහට. ඕගොල්ලොත් එහෙනම් මේ විදිහට හදලා බලන්නකෝ.